ඊළඟ යෝජනාව තිබුණේ 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පන්ත සංශෝධනය කිරීම. කර්මාන්ත ක්ෂේත්‍රයේ තාක්ෂණික, වෙළඳ, නිපුණතා සහ පාරිසරික ආදී විවිධ අංශයන්ට අදාළව කාලීන අවශ්‍යතාවයන් සපුරාගත හැකි වන පරිදි කර්මාන්ත ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා දැනට පවතින 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනත ප්‍රමාණවත් නැති බව පෙනී ගිහිලා තියෙනවා. ඒ නිසා 2021 මාර්තු මාසයේ 8 වෙනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ පනත සංශෝධනය සඳහා අනුමැතිය ලබාගෙන තිබුණා. ඒක නීති කෙටුම්පත් සම්පාදකට යවලා දැන්ට නීති පනත සංශෝධනය කෙරෙමින් පවතිනවා. මේක අත්‍යවශ්‍යතාවයක් හැටියට මේක කලින් කැබිනට් මණ්ඩලයකදී පනත සංශෝධනයට අනුමැතියක් ලබාගෙන තිබුණ නිසා වර්තමාන අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟ වෙනවද නැද්ද කියන එක දැනගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක නීති කෙටුම්පත් සම්පාදක තමයි පෙන්වා දීලා තියෙන්නේ. ඒ අනුව කර්මාන්ත සහ ව්‍යවසායක සංග්‍රහ ඇමතුමා මෙම 90 අංක 46 දන්න කර්මාන්ත ප්‍රවර්ධන පනත ඒ සංශෝධනය කිරීම ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය කරන අනුමැතිය කැබිනට් මණ්ඩලය ඉල්ලා හිටියා. එය ලබා දෙන්නට කැබිනට් මණ්ඩලය තීන්දුව කළා.